පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වී මේ වන විට වසර 5කටත් වඩා ගත වී අවසන්. නමුත් අපට තිබෙන ප්‍රශ්නය මේ ජනසංහාරය වෙනුවෙන් අද වනතුරු නියමිත පරිදි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන එක. මේ කාලය තුල ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී කෘතියක් නිකුත් කරනවා. ඒ කෘතිය තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ කෘතිය තුල පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල්වෙච්ච කරුණු ඒ විකාශනය සහ මේ ප්‍රහාරය වෙනුවෙන් පාර රාජ්‍ය එහෙම නැත්නම් ඩීප් ස්ටේට් එක මොනෑම ආකාරයේ බලපෑමක් සිද්ධ කරාද කියන එක බොහොම කන්ස්ට්‍රක්ටිව් විදිහට නැත්නම් සවිස්තරාත්මකව ඔහු විස්තර කරලා තිබෙනවා. මේ කෘතිය තුල තිබෙන සෑම කරුණක් පිළිබඳව මම විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ කෘතිය කියවීමට පෙළඹවීමක් වශයෙන් මේ පාස්කු ප්‍රහාරය, ඒ විකාශනයේ, ඒ ආරම්භක තත්ත්ව පිළිබඳව යම් සාරාංශයක් සිද්ධ කරන්න මම මේදී උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් 2019 අප්‍රේල් මාසේ 21 වන දින මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණත් ඒ වෙනුවෙන් සැලසුම් වෙච්ච කරුණු ඊට වසර 2කට 3කට 4කට පෙර විකාශනය වෙලා තිබුණා. විශේෂයෙන්ම 2018 වසරේදී ජනවාරි මාසයේදී නුවරඑළිය ශාන්තිපුරදී සහරාන්ගේ මූලිකත්වයෙන් අවිපුහුණු කඳවුරක් පැවැත්වී තිබෙනවා. මේ පිළිබඳව ප්‍රාදේශීය පොලිසිය දැනුවත් කර තිබෙනවා, නුවරඑළිය පොලිසිය දැනුවත් කර තිබෙනවා. නමුත් අද වනතුරු ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම 2018 නොවැම්බර් මාසයේදී වවුනතිවලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා. මේ ඝාතනය මුලින්ම බැරවෙන්නේ LTT සංවිධානයට. නමුත් පස්සේ සනාථ වෙනවා මේ ඝාතනයක් සිද්ධ කරලා තියෙන මේ ඝාතන දෙකක් සිද්ධ කරලා තිබෙන්නේ සහරාන්ගේ කණ්ඩායම කියලා. මේ වැදගත් කතාව තමයි මම අර පාර රාජ්‍ය ගැන කීව කතාව. මේ වවුනතිව් ඝාතනය LTTට බැර කරන්න අවශ්‍ය වුණේ නිලන්ත ජයවර්ධනගේ බුද්ධ්‍යංශයට. ඒ නිසා බුද්ධ්‍යංශ නිලධාරීන් මේ ප්‍රහාරය පිටුපස සිටිනවා. මේ ප්‍රහාරයේ සිදු කරපු කණ්ඩායම සමග උන්ගේ විශාල සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා බොහෝ කාලයක් පුරාවටම. ඒ කරුණු පිළිබඳව සුනන්ද මේ කෘතිය තුල විස්තරාත්මකව සටහන් කරලා තිබෙනවා. ඒ වගේම 2019 වසරේදී මාවනැල්ලේදී බුදු පිළිම කැඩීමක් සිද්ධ වෙනවා. මේක 2018 අවසාන කාලේ සිද්ධ වෙනවා. කිසිදු විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ. සහරාන්ගේ කණ්ඩායම ඒ පිළිබඳව සැක කරත් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ආසන්නතම සිදුවීම මේ ප්‍රහාරය සිදු වෙච්ච වසරේ ජනවාරි මාසයේදී වනාතවිල්ලුවේදී විශාල අවිගබඩාවක් ආරක්ෂා අංශ විසින් අත්අඩංගුවට ගන්නවා. එයත් සහරාන්ගේ අවිගබඩාවක් කියලා සනාථ වුණත් ඔහු අත්අඩංගුවට ගන්න වරන්තුවක් නිකුත් වෙන්නේ නැහැ කිසිදු පොලිසියකින්, කිසිදු බුද්ධ්‍යංශයකින්, කිසිදු ආරක්ෂක අංශයකින්. ඒ වගේම මේ ප්‍රහාරයට සති 2කට පෙර දුරස්ථ පාලකයෙක් මගින් පාවිච්චි කරමින් පොබරවා හරපු බෝම්බයක් පිළිබඳව පාකිස්තානු රජය වගේම ඉන්දියානු ඔත්තු සේවත් දැනුවත් කිරීමක් කරනවා නිලන්ත ජයවර්ධනට. නම් නිලන්ත ජයවර්ධන මේ පිළිබඳව කිසිවක් දැනුවත් කරන්නේ නැහැ ආරක්ෂක අංශයේ අනෙක් අයට. ඒ වගේම ඔහු මේක බුද්ධි තොරතුරක් විදිහට ගණන් ගත්තේ නැහැ කියලා ඔහු පාස්කු කොමිසමට පිළිතුරු දෙමින් නැත්නම් පාස්කු කොමිසම ඉදිරියේ ඔහු සටහන් කරනවා මේක බුද්ධි තොරතුරක් නෙමෙයි, මේක ප්‍රහාරයක් වෙච්ච නිසා තමයි මේක බුද්ධි තොරතුරක් වෙන්නේ කියලා ඔහු බොහොම අමුතු අදහස් කීපයක් ඉදිරිපත් කරන. ඒ පිළිබඳවත් මේ කෘතිය තුල විස්තර අන්තර්ගත වී තිබෙනවා. සාමාන්‍ය ජනතාව, සිවිල් ජනතාව නොදන්න දෙයක් තමයි ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ රජයක් පාලනය කරන්නේ ජනාධිපති, අගමැති, එහෙම නැත්නම් කැබිනට් විසින් කියලා. නමුත් ඊට වඩා හදිසි හස්තයක් නම් රාජන්හුල්ගේ කෘතියේදී ඔහු මේ ඩීප් ස්ටේට් එක හඳුන්වන්නේ හදිසි හස්තය කියන නමින්. නමුත් සුනන්ද මේකට දීලා තිබෙන නම තමයි පාර රාජ්‍ය කියන නම, නැත්නම් පැරලල් ස්ටේට් එකක් කියන එක. සාමාන්‍ය පවතින රජයත් එක්කම පවතින තවත් රජයක්. අන්න ඒ ඩීප් ස්ටේට් එක විසින් තමයි මේ පාස්කු ප්‍රහාරය මෙහෙවනු ලැබී. විශේෂයෙන්ම සුරේෂ් සලේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබිලා තිබෙනවා මේ බෝම්බකරුවන් සමග. ඒක හොඳටම සනාථ වෙන තැනක් තමයි ටාජ් සමුද්‍රා හෝටලේ බෝම්බේ පුපුරවා ගන්න පැමිණෙනවා ජමීල්. ඔහු පළවෙනි අවස්ථාව උත්සාහ කරන අපි පිරෙන්නේ නැහැ, දෙවන අවස්ථාවේ උත්සාහ කරන අපි පිරෙන්නේ නැහැ. ඉන්පසුව සුරේෂ් සලේ විසින් දුරකථන ඇමතුමක් ලබා දුන්නයි කියනවා මේ වෙනකොට යුරෝපයට ගොස් සිටින අසාද් මවුලානට. ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී සුරේෂ් සලේ කියා තිබෙන්නේ වහාම ගොස් ටාජ් සමුද්‍රා හෝටලේ ඉන්න අපේ මිනිස්සෙක් එළියට ගන්න කියලා. ඔහු තමයි ජමීල්. ඔහු තමයි ඉන්පසු දෙහිවලදී ඔහුගේ බෝම්බය පුපුරවා ගත්තේ. ඒ නිසා පිල්ලයන්ගේ ත්‍රිපොලි අනුකණ්ඩය, සුරේෂ් සලේ, නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, හේමසිරිලියනගේ, පූජිත ජයසුන්දර, මෛත්‍රීපාල සිරිසේන මේ හැම කෙනෙක්ම මේ ප්‍රහාරයට වගකිව යුතුයි. ඒ වෙනුවෙන් ඔවුන් මූල්‍යමය දඩයක් වුන් ගෙවා තිබෙනවා. ශේෂ අධිකරණයෙන් නියෝග කරා වුන්ට විශාල වන්දියක් ගෙවන්න මේ විඳිතයන්ට
ඔවුන් ඒක ගෙවා තිබෙන නිලංජ ජයවර්ධන ඒකත් පහු කරමින් තිබිලා නවත මේ නව ආණ්ඩුව පත් වුණාට පස්සේ ඔහුගේ මිලියන 75ක දඩ මුදලත් ගෙවා අවසන් කරා. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ කිසිවක් වෙනුවෙන්. මම අවසානයේ උපුටා ගන්න කැමති සුනන්ද මේ කෘතියේ 149 වන පිටුවේදී මෙන්න මෙහෙම තැනක කියනවා නිලන්ද ජයවර්ධන කොමිසම හමුවේ කියා සිටියේ තමා පාස්කු ඉරුදින ප්‍රහාර සිදු වූ 21 වන දින තෙවරක්ම ජනාධිපති සිරිසේන දුරකථනයට සම්බන්ධ කර ගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වූ බවයි. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු හුපත් නොකර විදේශගතව සිටි ආරක්ෂක ඇමතිවරයා දූ රාජ්‍ය නායකයා සිය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ඇමතුම් 3කටම පිළිතුරු නොදුන්නේ නම් නිලන්ත ජයවර්ධන සමග කවර හෝ දිනක කූඩුවේ සිටිය යුත්තේ අන් කවරකු නොව සිරිසේනයි. මේ පාස්කු ඉරුදින ප්‍රහාරය සුනන්ද දේශප්‍රිය.